සාදුකාරය පවත්වන්න. පින්වතුනි, වස් පින්කම වෙනුවෙන් බෝධි පූජා පින්කම ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. මේ බෝධි පූජා පින්කම සඳහා මේ අවස්ථාවේ වැඩම කළේ රඹුක්වැල්ලේ කේමානන්ද පුරිහාමුදුරුවෝ. මේ රඹුක්වැල්ලේ කේමානන්ද පුරිහාමුදුරුවෝ අපේ ශිෂ්‍යයන් වහන්සේ කෙනෙක්. 40 පිරිවෙනේ ගුරුවරියෙක් හැටියට කටයුතු කරනවා. උන්වහන්සේ රාජකීය පඬිතුමෙකුගේ පාස් වෙලා දැන් ගුරුවරියෙක් හැටියට කටයුතු කරනවා. ගල්කැටිය පන්සලේ ඉන්නේ. ඉතින් අපි ආරාධනා කරනවා කවුරු මේ බෝධි පූජාවට සහභාගී වෙන සාදු කියන්නේ. හොඳයි, හැම කෙනෙක්ම දෑත් නල්ල තියාගෙන මාගේ මේ নমස්කාරය බුද්ධ රත්නයට, ධම්ම රත්නයට, සංඝ රත්නයට වේවා කියන අදහසින් යුක්තව හයියෙන් සාදු කියන්න. දෙවනුවද මාගේ මේ নমස්කාරය බුද්ධ රත්නයට, ධම්ම රත්නයට, සංඝ රත්නයට වේවා කියන අදහසින් යුක්තව සාදු කියන්න. දෙවනුවද මාගේ මේ নমස්කාරය බුද්ධ ධම්ම සංඝ යන තුරුණුවන් උදෙසාම පවතිවා කියලා සාදු කියනවා. හොඳයි, පංචශීලයේ සමාදන් වීම සඳහා දෙවරක් নমස්කාරය කියන්නේ. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි තතියංපි ධම්මං සරණං ගච්ඡාමි තතියංපි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාදු කියන්නේ දැන් මා සමග ප්‍රථමයෙන් තුරුණුවන් වන්දනා කරමු නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිවිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සංදිට්ඨිකෝ අකාලිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතම්බෝ විඤ්ඤෝ ඉති සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජුපටි සාවක සංඝෝ ඥාය පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ නීති පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි පුග්ගලායේස භගවතෝ සාවක සංඝෝ ආවුනේයෝ පාවෝ දක්ඛිනේයෝ අංජලි කරණේයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති වන්දාමි චේතියං සබ්බං සබ්බකානේ සුපටිත්තිතං ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං සදායස්ස මූලේ නිසින්නෝව විජයං අකාපත්තෝ සබ්බං යුතං සත්තා වන්දේතං බෝධිපාදපං ඉමේතේ මහා බෝධි ලෝකනාතේන අහම් පිතේ නමස්සාමි බෝධි රාජා නමස්තුතේ මයංගනං නාගදීපං කල්යාණං පදලාංචනං දිවාගුවං දීගවාපි චේතියංච තිස්ස මහා විහාරංච බෝධින් මරිච වට්ටියං
මහචේතින් තුපාරාම භයාගිරින් ජේතවනං සේලචේතින් තථාකාචර ඒතේ සෝලසටානානි අහං වන්දාමි සබ්බදා ලෝකේකනාත වදනං බුදරාජ ඕමුදවනං වලිසීතරංසි අද්දින්දුකාර වරරූප විරාජමාන වන්දාමි සාදු මමලං දින දන්ත ධාතුං ඒකාදාටාතිදස පුරේ ඒකානාගපුරේ අහෝ ඒකාගන්ධාර විසයේ ඒකාසි පුනසීහලේ චතස්සෝදා මහදාටා නිබ්බාන රස දීපිකා පූජිතානර දේවේහි තාපි වන්දාමි ධාතුයෝ පඨමං බෝධිපල්ලංකං ဒုတိယံ ච අනිංගිසං සංකමනං සෙත්තං චතුත්තං රතනාගරං පංචමං අජපාලං ච මුචලින්නේන චට්ඨමං සත්තමං රාජායතනං වන්දේ තං මුනි සේවිතං සාදු සාදු සාදු. දැන් මං කීවට පස්සේ මේ විදිහට කියන්න. මාගේ ස්වාමීයෝ බුදුරජාණන් වහන්සේ කෙලෙසුන් කෙරෙන් දුරුසේක කෙලෙස් සතුරන් නැති කලසේක රහසින්වත් පව් නොකලසේක බුදුරජාණන් වහන්සේගේ දාන පාරමිතාව මහා ආශ්චර්ය පාරමී පුරණ සමයේ අඹදරුවන් දන් දුන් සේක මහරජ දන් දුන් සේක අසුපුටා දන් දුන් සේක බුදුරජාණන් වහන්සේගේ කරුණා ගුණයද මහා ආශ්චර්ය කෝටියක් පියවරුන්ගේ කෝටියක් මව්වරුන්ගේ කරුණා ගුණය එක පිටක් කළද භාග්‍යවතුන් වහන්සේගේ
කරුණා ගුණයට උපමා කළ නොහැක මෙසේ අනන්ත වූ අප්‍රමාණ ගුණ ඇත්තා වූ අසම සම වූ දෙවියන්ට දෙවියෝ මටම ස්වාමියෝ මාගේම බුදු මෑණියන් මාගේම බුදු පියාණන් වූ මුහදුරට ලහිරු මඩලක් වූ කෙලෙස් ගින්නට මහා මේඝයක් වූ ගමනින් සාන්ත වූ පැවැත්මෙන් සංවර වූ අනාථනාත වූ අසරණ සරණ වූ අග්‍රදස්සිනිය වූ බුදුරජාණන් වහන්සේට මේ සුවඳ මල් පූජා කරමි පූජා වේවා මේ සිසිල් පැන් පූජා කරමි පූජා වේවා මේ ගිලන් පස පූජා කරමි පූජා වේවා මේ දහත් පූජා කරමි පූජා වේවා මේ අෂ්ටපානය පූජා කරමි පූජා වේවා මේ සුවඳ තුම් පූජා කරමි පූජා වේවා මේ සියලු පූජාවෝ නිර්වාණ සාන්තිය පතා සසර දුකින් අත මිදීම සඳහා බුදුරජාණන් වහන්සේට පූජා කරමි පූජා වේවා පූජා වේවා පූජාම වේවා විදුරාසන මත හිඳීමින් බවුන් වඩා සිත් දැහැනෙන් සිව්සස් නැන ඇති නුවණින්
නිබඳ බැබලෙනා සාදු සාදු සිරි ගෞතම මුනිදු වන්දනා දොහොත් මුදුන් තබා නිබඳ කරමු වන්දනා කෙලෙස් ගින්න දුරු කරමින් ලෝ සතනික සල කරමින් තිලකුණ ලෝ සත වෙත දෙසෝ ගුණෙන් බැබලෙනා සාදු සාදු සිරි ගෞතම මුනිදු වන්දනා දොහොත් මුදුන් තබා නිබඳ කරමු වන්දනා සාදු කියන දෛවාසනාවන්ත සදැහැති අපේ පින්වතුනි පින්වතියනි මේ වෙලාවේ හැම කෙනෙක්ම කල්පනා කරගන්නට ඕනි දැහැමින් සෙමින් සම්පාදනය කරගත්තා වූ මේ තෙල්මල් ගිලම්පසාදිය ඒ ශාන්තිනායක අමාවැනි තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදු ගුණයන් මොහොතකට හරි අපි මෙනෙහි කරන්නට යෙදුණා බුදුවරයෙක්ගේ පින්නතුණි බුදු ගුණ සාමාන්‍ය අපි වගේ කෙනෙකුට කියලා නිම කරන්න හැකියාවක් නැහැ. ඔබ අපි හැම කෙනෙක්ම දන්නවා බුදුවරයෙක්ගේ බුදු ගුණ කියන්න පුළුවන් තවත් බුදුවරයෙකුට පමණයි. ඒක නිසා මොහොතකට හරි අපිට පුළුවන් විදිහට ඒ උතුම් බුදු ගුණ මෙනෙහි කරන්නට යෙදුණා. දැන් සූදානම් වෙන්නේ ඒ අපි සිහි කරන්නට යෙදුණු මෙනෙහි කරන්නට යෙදුණු ඒ උතුම් බුදු ගුණයන් උදෙසා ඔබ විසින් පිළියෙල කරගත්තා වූ මේ සීලෝම පූජා ද්‍රව්‍යයන් පූජා කරමි පූජා වේවා කියන අදහසින් යුක්තව මං කීවාට පසු මේ විදිහට මේ කවි කියවලා මේ උතුම් පූජාවන් පූජා කරන්න. බුදු ගුණ අපමණ බව මම දනිමි එම ගුණ සයුරෙහි නිබඳව ගිලෙමි බුදු කරුණාවේ සිසිලස විඳීමි පහන් සිලෙන් මාගේ බුදු හිමි පුදමි මගේ හදවත බුදු කුටියක් කරමි බුදු සරණේ පිහිටම නීති ලබමි සම්බුදු අසිරිය නිබඳව විඳිමි සුවඳ දුමින් මාගේ බුදු හිමි පුදමි ජීවිතයම බුදු සමිඳුට පුදමි
බුදු ගුණ මහිමය නිති සිහි කරමි බුදු බලයෙන් සැනසුම නීති ලබමි සුවඳ මලින් මාගේ බුදු හිමි පුදමි බුදු ගුණ ඇසුරින් දැහැනෙහි වෙලෙමි සම්බුදු ගුණයට සිත නාතු කරමි අමා නිවන නිබඳව මම පතමි සිසිල් පැනින් මාගේ බුදු හිමි පුදමි අසම සමයි බුදු ගුණ එය දනිමි මසිතේ බුදු රෝව සිතුවම් කරමි සම්බුදු සිරිපා පිනිපා කරමි ගිලන් පසින් මාගේ බුදු හිමි පුදමි බුදු ගුණ මනසේ කැටපත් කරමි ලෝතුරු මාවත පියමන් කරමි බුදු බලයෙන් පිරිපත සීද දමමි දැහැත් පුදා මාගේ බුදු හිමි පුදමි සාදු කියන්න හොඳයි මේ වෙලාවේ මේ උතුම් සම්බුදු බුදු පූජාවන් අපි හැම කෙනෙක්ම ලෞතර බුදුරජාණන් වහන්සේ උදෙසාත් ඒ වගේම මේ ජය ශ්‍රී මහ බෝධිහාමුදුරන් වහන්සේ උදෙසාත් පූජා කරමි පූජා වේවා කියන අදහසින් යුක්තව මේ වෙලාවේ පූජා කරන්නට යෙදුණා එසේ පූජා කිරීම තුළින් ජනිත කරගත්තා උදා කරගත්තා වූ පුණ්‍ය ශක්තිය ඔබ හැම දිනාටම නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ දීර්ඝායු සම්පන්නිය ලැබේවා කියලා හැම දිනාටම ආශිර්වාද කරමින් ඊළඟට බෝධි වන්දනාව කවි කිහිපයක් කියවමු මං කීවාට පසු ශබ්ද නගර කියවන්න දිවමාන් බුදු හිමි පිට දොන් බෝධිය අනිමිස අභිමාන් ලැබගත් බෝධිය සවනක් ගන රැස් දැකගත් බෝධිය සාදු වන්දිමි මම සිරි මහා බෝධිය පින්වැසි වස්සන සිරිමත් බෝධිය රන්නරුණෙල්ලේ බැබලෙන බෝධිය
සඳ පිනිදියරින් නැහැවෙන බෝධිය සාදු වඳිමි මම සිරි මහා බෝධිය සුදු බුදු රැස් දාහරින් ලොවනාවා බුදුහාමුදුරුවෝ හොඳ බණ කීවා පුදමි පහන් මම සිරිපද ගාවා බිඳ බව දුක සැනසුම හිමි වේවා මේ මල් මෙන් සිත පිරිසිදු වේවා මේ මල් මෙන් කාය ගැන වැටහේවා මේ මල් මුනි දුට පූජා වේවා මේ මල් සේනිවනට යොමු වේවා මధుර සුභාසිත බුදු බණ අසනා මසිත අමාදම් සිසිලෙන් නිවුනා මෙවන් ගිලන් පස මුනි දුට පිදුනා හිනෙන් මෙමට නිවනට මාග සැදුනා හැම සිතකම පින් සිතුවිලි වේවා මෙත් කරුණාදියරෙන් නැහැවේවා සමගිය සාමය ඉන්නැති වේවා සියලු දෙනා ලොව සුවපත් වේවා සාදු කියන්න දෛවාසනාවන්ත පින්වතුනි පින්වතියනි මේ වෙලාවේ සූදානම් වෙන්නේ මේ මහබෝ හාමුදුරන් වහන්සේගේ අභියස වැඩ සිටින අටවැසි බුදුරජාණන් වහන්සේලා උදෙසා මේ උතුම් වූ අෂ්ටපාණාදී පූජාවන් පූජා කරන්නටයි පින්වතුනි අටවැසි බුදුරජාණන් වහන්සේලා කියන්නේ කවුද කියන එක අපි හැමෝම දන්නවා අපේ ගෞතම අනගාരിക මුනිසසුනි මේ ගෞතම බුදුහාමුදුරන් වහන්සේට පෙර ආතුව මේ ලෝකේ පහළ වුණා වූ බුදුරයන් වහන්සේලා තමයි පින්වතුනි 27 නමක් මෙතන වැඩ ඉන්නේ. ඉතින් ගෞතම බුදුරජාණන් වහන්සේ මේ අටවැසි බුදුරජාණන් වහන්සේලාට එකතු වුණාට පස්සේ 28ක් බවට පත් වෙනවා. ඉතින් අපේ ඈත අතීතයේ ඉඳන් මේ අටවැසි බුදුරජාණන් වහන්සේලා උදෙසා චාරිත්‍රාක් විදිහට පුදු පූජාවන් පවත්වමින් තම තමන්ට නිදුක් නිරෝගී භාවය චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් ජීවිතේ
ආශිර්වාදයන් ලබා ගන්නවා. ඉතින් මේ වෙලාවේ ගාථා කිහිපයක් අපි මේ පූජාවන් පූජා කරමින් ඒ බුදු ගුණයන් මේ විදිහට සිහිපත් කරමු. මං කීවාට පසු ශබ්ද නගලා ඔයත් මේ විදිහට කියන්න. දන් පින් බලයෙන් ලොව සෙත සෑදු තන්නං කරමුනි වන්දිනේමි සාදු නිවාත ගුණ ලෝව ඇති කළ සෑදු සුජාත මුනි රාජ වන්දිනේමි සාදු පාදන් පෙරහර බුදු බව සෑදු මේදං කරමුනි වන්දිනේමි සාදු බලවත් වී ආමර බල පෙරදු පියදස්සී මුනි වන්දිනේමි සාදු දරුවන් දන් දී මරුවන් පෙරදු තන්නං කරමුනි වන්දිනේමි සාදු ධම්ම බලයෙන් ලොව සෙත සෑදු ධම්ම දස්සී මුනි වන්දිනේමි සාදු මේ පන්දහසෙන් බුදු ගුණ සෑදු දීපංකර මුනි වන්දිනේමි සාදු තින් බලයෙන් ලොව තුරු භව සෑදු කොණ්ඩඤ්ඤය මුනි වන්දිනේමි සාදු සාදු කියන්නේ හොඳයි. මේ වෙලාවේ හැමදෙනාටම නවග්‍රහ සාන්තිය රවිචන්ද්‍ර කුජබුදු ගුරු ශුක්‍ර ශනි රාහු කේතු කියන නවග්‍රහ සාන්තිය තුලින් හිස තුල සිට දෙපතුල දක්වා දෙපතුලේ ශ්‍රීස දක්වා ඔබ හැමදෙනාගේ යුක්තව මං කීවාට පසු මේ නවග්‍රහ සාන්තිය කවි මේ විදිහට කියන්නේ. රෝදුක් බිය සංකා දුරු වේවා සෝක කඳුළු නෙත් වල නොම වේවා අරහං බුදු ගුණ සිහිපත් වේවා හිරුගෙන් වන අපලය දුරු වේවා අදිසි විපත් අනතුරු නොම වේවා ග්‍රහ
සම්මා සම්බුදු ගුණ සිහි වේවා සඳුගෙන් වන අපලය දුරු වේවා විරසක කම් සිත් වල නොම වේවා කලන මිතුරු ඇසුරම ඇති වේවා සුගතෝ සම්බුදු ගුණ සිහි වේවා කුජගෙන් වන අපලය දුරු වේවා බුදගෙන් වන අපලය දුරු වේවා ගුරුගෙන් වන අපලය දුරු වේවා කිවිගෙන් වන අපලය දුරු වේවා සනිගෙන් වන අපලය දුරු වේවා රාහුගේ අපලෙන් විපත් නොවේවා කේතුගේ අපලෙන් දොසක් නොවේවා සාදු කියන්න හොඳයි මාත් සංඝ තිරුවංකමා කරගනිමු කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ බන්තේ භූරි පඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ ධම්ම සම්දිට්ඨික අකාලික සියලු වරදට බුද්ධ රත්නයෙන්ද ධම්ම රත්නයෙන්ද සංඝ රත්නයෙන්ද මට සමාව ලැබේවා මට සමාව ලැබේවා මට සමාව ලැබේවා සාදු කියන්න හොඳයි මාත් සමග කරණීයමිත සූත්‍රය සජ්ජායනා කරමු කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසමෙච්ච සක්කෝ ජෝච සුජෝච සුවචෝ චස්ස සන්තුස්ස කෝච සුබරෝච අප්පකිච්චෝච සල්ලෝක උත්ති සන්තින්ද්‍රයෝච නිපකෝච අප්පගබ්බෝ කුලේසු අනනුගිද්දෝ නච කුද්දං සමාචරේ කිංචියේන විඤ්ඤෝ පරේ පවදෙයුං සුඛිනෝ වාකේමිනෝ හොන්තු සබ්බේ භවන්තු සුඛිතත්තායේ කේචිපාන භූතත්තේ තසවා
Majjima rassa kanukatola dittava eva addittayeca dure Bhutava sambhave siva sabbe satta bhavantu sukhitatta naparo parang Nāti maññeta kattati nang kañci vyārosana patiga saññānañña Mātā yatāniyang puttang āyusā eka putta manurakke evampi sabba bhute Mana sambhavaye aparimanang mittanta sabba Mana sambhavaye aparimanang uddang adoca tiriyanca asambhadang Asapattang tittan carang nisingho vasayano vayavatassa vigadamiddo etang Ragmametang viharang idamavo dittinca anupagamma sidavadassanena sampanno kame Naijatu gabbaseyang punareti tena sacca vajjena dukkha upasamintut etena sacca vajjena bhaya upasamintut etena sacca vajjena roga upasamintut සාදු කියන්න දෙවියන්ට පින්පෙත් අනුමෝදන් කරමු එත්තාවතාච අම්මේ සම්බතං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච අම්මේ සම්බතං පුඤ්ඤ සම්පදං Sabbe bhutanumodantu sabba sampatti siddhya ittavataca amme sambatan punya sabbe sattanumodantu sabba sampatti siddhya akasattaca Amahindika punyantang anumoditva ciran rakkantu loka sasanang akasattaca Devanaka mahindika punyantang anumoditva ciran rakkantu dhamma desana Akasattaca bummatta devana punyantang anumoditva ciran rakkantu mang paranti සාදු කියන්න මේගේ ඥාතීන්ටත් පින් දෙමු ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ Idamme ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ Idamme ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ සාදු කියන්න. ඉතින් හැම කෙනෙක්ම දෙමව්පිය වන්දනා කරමු. දස මාසේ උරේ කත්වා Ose siuddhi karanang ayudikang vassa satang matupadang namamahang uddikaro alinggitva cumbitva piya puttakang Raja Majjang
සුපටිත්තං පීතුපාදං නමාමහං බුදු සරණ වේවා සඳහම් සරණ වේවා සංඝ සරණ වේවා මිතුම් සරණින් ජයම වේවා සාදු කියන්න. හොඳයි වාසනාවන්ත සදැහැති අපේ පින්වතුනි පින්වතියනි 2025 වර්ෂයේ ඓතිහාසික උගල්ගොඩ පුරාණ විහාරස්ථානයේ කටින චීවර පුණ්‍ය මහෝත්සවය හේතුවෙන් එහි මූලාරම්භක අවස්ථාව විදිහට අද දවසේ මේ විදිහට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමක් මේ විදිහට සංවිධානය කරගෙන මේ වෙලාවේ උතුම් පින්කම සිද්ධ කරලා අවසාන භාවයටපත් වුණු අවස්ථාව. විශේෂයෙන්ම පින්තුණි හෙට ඒ අසිරිමත් වූ මහා පින්කම වර්ෂයකට එකපාරයි සිද්ධ වෙන්නේ. ඒ උතුම් පින්කම හෙට දවස තුල මේ විහාරස්ථානයේ කේන්ද්‍ර කරගෙන සතර පෙරුවේ පින්වත් දායකාරකාදී හැම දෙනාම එකතු පාදා කරගනිමින් හෙට දිනේ සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ වෙලාවේ මා සූදානම් වෙන්නේ බලාපොරොත්තු වෙන්නේ මේ කල පින්කම පිළිබඳව මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමේ ආශිර්වාදයන් හැමදෙනාටම පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරන්නටයි. ඒ අනුව විශේෂයෙන්ම පින්තුණි ඔබ හැමදෙනාම තමන්ගේ සුඛී විහාරස්ථානයට සහසම්බන්ධ වෙමින් බොහොම සදහසිතින් යුක්තව ශ්‍රද්ධාවෙන් යුක්තව මේ තෙල්මල් ගිලම්පස ආදිය පිළියෙල කරගෙන මේ විරාජමානව වැඩ ඉන්න මහබෝ හාමුදුරන් වහන්සේ උදෙසාත් ඒ වගේම මේ විහාරස්ථානයේ ධාතුන් වහන්සේලා තැන්පත් කොට ඇති ඒ සුගන්ධ කුටියටත් ඒ වගේම විහාර මන්දිරයේ මේ ආදී වශයෙන් චෛත්‍ය රාජානන් වහන්සේ මේ හැම තැනකටම මේ උතුම් වූ පූජාවන් පූජා කරගන්නට යෙදුණා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පැහැදිලි කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේ හම්බෙන්න එන ජේතවනාරාමයේ වැඩ ඉන්නකොට බුදුහාමුදුරුවෝ හම්බෙන්න එන සදැහැති දායකයන්ට සදැහැති පින්තුන්ට බුදුහාමුදුරුවෝ දකින්න නොලැබුණාම අරන් එන මල් ටික ඒ වගේම බුදුහාමුදුරුවෝ දකින්න නැති වුණාම බොහොම හිත කනගාටුවෙන් තමයි බුදුහාමුදුරුවෝ මේ දකින්න නැති වුණාම මේ පින්වත් පිරිස ඒ කාලේ හිටපු මිනිස්සු ගිහිල්ලා තියෙන්නේ. ඉතින් බුදුහාමුදුරුවෝ චරිත වික්කවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය ආදී වශයෙන් මේ ලෝක සත්‍යය සසරින් ඈතර කරන්නට ගම්දනව සිසාරා වැඩම කරමින් උන්වහන්සේ ඒ කාලේ මහා ධර්මචාරිකාවේ යෙදෙන්නට යෙදුණා. ඉතින් ඒක නිසා ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ හම්බෙනවා කියන එක බොහොම අමාරු කාර්යයක්. ඊට පස්සේ මොකද කරන්නේ බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා පින්වතුනි මම නැති වුණු අවස්ථාවක සංවේගයෙන් යුක්තව සිත් පහදවා ගන්නට පුළුවන් ස්ථාන 4ක් පිළිබඳව ඔයයන්ට මතක ඇති. ඉතින් බුදුහාමුදුරුවෝ උපන් ස්ථානයේ බුදුණු ස්ථානයේ වගේම දන්සප් ප්‍රවතුන් සූත්‍ර දේශනාව පැවැත් වූ ස්ථානයේ ඒ වගේම උන්වහන්සේගේ පරිනිර්වාණය සිද්ධ වුණු පුණ්‍ය භූමිය. ඉතින් මේ ස්ථාන 4 සිහිපත් කරමින් යම් කිසි සදහැති බැතිමතෙක් සිත පහදවා ගන්නවා නම් එයින් ලැබෙන අනුසස් මහා විශාලයි කියලා තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළ තියෙන්නේ. ඒක නිසා පින්තුණි ඒ විදියට සිත පහදවා ගන්න සිත පහන් සංවේගය ඇති කරගන්න බුදුහාමුදුරන් වහන්සේගේ බුදු ගුණ සිහි කරන්නට අපිට හැමදාම දඹදිව යන්න බෑනේ. ඒක නිසා බුදුහාමුදුරන් වහන්සේගේ ඒ ජීවමාන සංඥාවෙන් යුක්තව යම්කිසි විහාරස්ථානයක් හෝ බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න පූජනීය තැනක තමන්ගේ ගෙදර බුදු කුටිය හරි කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ දිසා ජීවමාන සංඥාවෙන් යම්කිසි පූජාවක් සිද්ධ කරනවද සිත පහදවාගෙන ඒකේ ආනිසංස අපි හැමතැනටම ලැබෙනවා කියන එක තමයි
මා සිහිපත් කරන්නට බලාපොරොත්තු වෙමි. ඒක නිසා අද දවසේ බුදුරජාණන් වහන්සේගේ අපි බුදු ගුණ සිහි කරන්නට යෙදුනා. බුදුරජාණන් වහන්සේගේ ජීවමාන සංඥාවෙන් යුක්තව බුදු ගුණ සිහි කරමින් උන්වහන්සේ උදෙසා මේ උතුම් වූ පූජාවන් බොහොම සදහසිතින් යුක්තව අපි හැම කෙනෙක්ම පූජා කරන්නට යෙදුනා. ඒ විතරක් නෙවෙයි පින්වතුනි, උන්වහන්සේට උතුම් වූ බුද්ධත්වයේ සඳහා උපකාරී වුණා වූ විජයශ්‍රී ජයශ්‍රීමා මහබෝ හාමුදුරන් වහන්සේ උදෙසාත් මේ උතුම් වූ පූජාවන් පූජා කරන්නට යෙදුනා. ඉතින් මේ විහාරස්ථානයේ වැඩ ඉන්න මේ මහබෝ හාමුදුරුවෝ ගැන ඔයත් හොඳ ආකාරව දන්නවා. ඉතින් මටත් පුංචි මතකයක් තියෙනවා. බොහොම ආශිර්වාද තියෙන ඒ වගේම බොහොම බලගත් තැනක් තමයි මේ මහබෝ හාමුදුරුවෝ වැඩ ඉන්නේ තැන. ඒක නිසා මේ මහබෝ හාමුදුරුවන් වහන්සේගේ සෙවණේ අපි ඉඳිමින් ලෝතර බුදුරජාණන් වහන්සේට බුද්ධත්වයේ සඳහා උපකාරී වුණේ මෙවැනි මහබෝ හාමුදුරන් වහන්සේමයි. මේ විජයශ්‍රී ජයශ්‍රීමා මහබෝ හාමුදුරන් වහන්සේගේ අංකුරයක්මයි කියලා අපි හිතලා මේ වෙලාවේ මේ මහබෝ හාමුදුරන් වහන්සේ දසා බෝධි පූජා කවි කියවමින් මේ උතුම් පූජාවන් පූජා කරමින් ගාථා කියවමින් මේ මහබෝ හාමුදුරන් වහන්සේ අපි හැම කෙනෙක්ම වන්දනාමාන කරන්නට යෙදුනා. ඒ විතරක් නෙමෙයි පින්වතුනි, බුදුරජාණන් වහන්සේ උදෙසාත් බුදු ගුණ කියවමින් බුදුහාමුදුරන් වහන්සේ උදෙසාත් පූජාවන් පූජා කරන්නට යෙදුනා. ඒ විතරක් නෙවෙයි පින්වතුනි, අපි හැම කෙනෙක්ම බුදුරජාණන් වහන්සේ සියලු සත්වයා කරේ පතලා වූ මේ මහත්මෙත් කරුණාවෙන් දේශනා කරන්නට යෙදුණු ඒ පරිත්‍රාණ ධර්ම දේශනාවන් අන්තර්ගත සූත්‍රයන් කරණීය මෙත්ත සූත්‍රය තමයි පින්වතුනි මෙත් වඩවන සූත්‍රය. ඒක නිසා මෛත්‍රී සහගත සිතින් යුක්තව මෙත් වඩමින් අපි කරණීය මෙත්ත සූත්‍රය සජ්ජායනා කරන්නට යෙදුණා. ඉතින් මේ හැම දෙයකින්ම අපි සිද්ධ කරගත්තා වූ පින්පෙත් ප්‍රථමයෙන්ම මේ විහාර ගණයේ වැඩ සිට අපවත් වී වදාළ පූජනීය මහා සංඝරත්නයට මේ පින්පෙත් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. ඒ වගේම මේ විහාරස්ථානයේ තමයි පින්තුනි අපේ විහාර ගණයේ විහාර පරම්පරාවේ තියෙන දැවැන්තම විහාර කර්මාන්තයක්, ලස්සන විහාරස්ථානයක් තමයි මේ පින්බිම. ඒක නිසා මීට පෙර අතෝයත් දන්නවා මේ විහාරස්ථානයේ තිබුණු විදිහට. ඒක නිසා අද මේ විහාර කර්මාන්තය බොහොම ලස්සනට අපගේ ගුරු දේවෝත්තම ලොකු හාමුදුරන් වහන්සේ අවසරයි ඉඟුල්දෙනී ඥානානන්ද ලොකු හාමුදුරන් වහන්සේ මේ විහාරස්ථානයේ බොහොම ලස්සනට සදැහැති සත්පුරුෂ මිනිසුන්ට වන්දනාමාන කරන්න පුළුවන් විදිහට මේ විහාරස්ථානයේ ගොඩ නැගුවා, සංවර්ධනය කරා. ඔයත්ගේ මූල්‍යමය දායකත්වයේ සහ කැපවීම මේ හැම දෙයකින්ම ලොකු හාමුදුරන් වහන්සේගේ අනුශාසනාවෙන් මේ විහාරස්ථානයේ මේ ප්‍රදේශයේ තියෙන ලස්සනම විහාරස්ථානයක් බවට පත් වුණා. ඒක නිසා මේ විහාරස්ථානයේ ඒ සංවර්ධනය කරමින් අනුශාසනා කරමින් මේ විහාරස්ථානයේ මේ විදිහට පත් කරපු ලොකු හාමුදුරන් වහන්සේ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. ඒ වගේම උන්වහන්සේ ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් වැඩෙත්වා. ඒ වගේම මේ ධර්මතලයේ සත්පුරුෂ මිනිසුන්ට වන්දනාමාන කරන්න පුළුවන් මේ විහාර කර්මාන්ත ඉදි කරන ලෝක සත්‍යයට සසරෙන් ඈතරවන්නට ඒ අමාදහම් දෙසන්නට උන්වහන්සේට ශක්තිය, ධෛර්යය, වාසනාව උදා වේවා කියලා අපි හැම කෙනෙක්ම ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ විහාර ගණයේ වැඩ සිටින අපගේ ගුරු දේවෝත්තම ගල්ගැටි පුරාණ විහාරයේ, ඒ වගේම මේ උග්ගල්ගොඩ පුරාණ විහාරයේ, කොබ්බෑකඩුව පුරාණ විහාරයන් විහාරයන් ආදිපත්‍ය උසුලන ලොකු හාමුදුරන් වහන්සේ ත්‍රිවෘදත්වයෙන් පසුවන උන්වහන්සේ ඇතුළු සියලුම මහා සංඝරත්නයේ පන්සල් තුනේ වැඩ ඉන්න මහා සංඝරත්නයටත් මේ අපි කරගත්තා වූ පින්කමේ පින් අයිති වේවා. ඒ හැමදෙනාටමත් දුක් නිරෝගී භාවයේ චිරජීවනයේ දීර්ඝාව සම්පත්තිය ලැබේවා. කරන්නා වූ ශාසනික මෙහෙවර හැම දෙයක්ම සාර්ථක කරගන්නට මේ පින් කුසල් අයිති වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම විශේෂයෙන්ම අපගේ මේ විහාරස්ථානයේ ලොකු හාමුදුරන් වහන්සේගේ ඒ මෞතුමිය හෙට දිනේ මේ අවස්ථාවට සහසම්බන්ධ වෙනවා. ඒක නිසා උන්වහන්සේගේ පියතුමත් මිය පරලෝ යන්නට යෙදුණා. එතුමාටත් මේ සිද්ධ කරගත්තා වූ පුණ්‍ය සම්භාර ධර්මයන් අපි පරලෙවෙන් මේ පින්පෙත් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. ඒ වගේම උන්වහන්සේගේ මෞතුමියටත්
ආදරණීය මෞතුමියටත් නිදුක් නිරෝගී සුවය පිණිසත් ඒ වගේම චිර ජීවනයේ පිණිසත් මේ පින හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේ මේ අවස්ථාවට සහසම්බන්ධ වෙන ඔබ හැමදෙනාගේ මේ වගේම විහාරස්ථානයේ දියුණු කරලා අප කැප වී ක්‍රියා කළ නිදන ප්‍රාප්ත වන්නට යෙදුණු සතර පෙරේ පින්වත් දායකාරකාදී හැමදෙනාටමත් ඒ වගේම මේ අවස්ථාවට සහසම්බන්ධ වන ඔබ හැමදෙනාගේම නමින් මිය පරලෝ යන්නට යෙදුනා වූ සියලුම ඥාතීන්ට මේ පින්පෙත් අනුමෝදන් කරමු අනුමෝදන් වේවා ඒ සියලු ඥාතීන් දුක් ඇති ස්ථාන ඉපිද වාසය කරනවා නම් පින් ලබාගෙන එයත් අංග ජීවිත සුඛී සෝපත් භාවයටම පත් වේවා වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේ මේ අවස්ථාවට සහසම්බන්ධ වන ඔබ හැමදෙනාටම මේ පින් කුසල් වල හේතු බලයෙන් මෙලොව යහපත පිණිස හේතු වේවා. ඒ වගේම පරලොව පිණිස හේතු වේවා. ඒ වගේම කායික මානසික සුවතාවයේ පිණිස පවතිවා. කායික මානසික ඒකාග්‍රතාවයේ පිණිස පවතිවා. ඒ වගේම ඔයත් කරන කින කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථකමත් භාවයට පත් වේවා. ඇති වී තිබෙන ඇති වෙන්න තිබෙන කායික මානසික දුක් පීඩාවන් පවා දුරින් දුර වේවා. ඒ වගේම කරන කියන සෑම කටයුත්තක්ම කායික මානසික පීඩාවකින් තොරව කරදර බාධාවකින් තොරව සිද්ධ කරන්න සුවසේ සිද්ධ කරන්නට ඔයත්න්ට මේ පින් කුසල් අයිති වේවා. ඒ වගේම හැමදෙනාටම දලදා හාමුදුරන් වහන්සේගේ පිහිට රැකවරණේ ඒ වගේම විජයශ්‍රී ජයශ්‍රී මහබෝ හාමුදුරන් වහන්සේගේ පිහිට ආරක්ෂාව තුනුවන්ගේ අනන්ත ආශිර්වාදය හැමදෙනාටම ලැබේවා. ඒ වගේම හිස තුල සිට දෙප තුල දක්වා දෙප තුලේ හිස දක්වා ඇති වී තිබෙනා වූ සියලුම අපලෝපද්‍රව ධර්ම දෝසාන්ධකාර දුරින් දුර වේවා. හැමදෙනාටම නිදුක් නිරෝගී භාවය චිර ජීවනයේ දීර්ඝාව සම්පන්නිය හැමදෙනාටම ලැබේවා. ඒ වගේම අවසාන වශයෙන් අපි හැම කෙනෙක්ම කෙටියෙන් කල්පනා කර ගනිමු මේ සිද්ධ කරගත්තා උදාර කුසලානිසංස ධර්මය මේ ගුහුරු සසර කතරෙන් ඊතරව ලබන සදාතනික සනසුම නිවන සාක්ෂාත් කරගන්නට අපි හැම කෙනෙක්ටම අද දිනේ මේ සිද්ධ කරගත්තා වූ උතුම් වූ ආශිර්වාද පූජාවේ පුණ්‍ය ඵල ධර්මියෝ කවදා හරි දිනක උතුම් වූ පාරමිතා ධර්මයක් බලයක් බවටම අපි හැමදෙනාටම පත් වේවා වෙත්වා කියන සාදු කියලා ප්‍රාර්ථනා කරා. ගන්න ආශිර්වාද ගාතාව කියනවා සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිපාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතෝ